ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම අද ඔයගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ඉන්නේ සාමාන්‍යයෙන් කුරුඳු පඳුරක තියෙන කට්ටපැල වලින්. කට්ටපැලේ කැපුවත් ගොඩක් වෙලාවට එන්නේ කට්ටපැලයක්ම තමයි හැදෙන්නේ. ඒක සාමාන්‍යයෙන් වර්ධනය වෙන ප්‍රවණතාවය පොඩ්ඩක් අඩුයි. හැබැයි මම මේ කියලා දෙන්න යන්නේ අද කට්ට ගහක් කපන්න නැතුව කොහොමද අපි හොඳ පැල ටිකක් හදාගන්නේ කියලා. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ඕනම ඉඩමක බලන්න සාමාන්‍ය කට්ට ගහක් එහෙම නැත්නම් කොළ පැලයක් කැපුවොත් ඒකෙන් එන පැල වලින් අනිවාර්යෙන් 40ක් විතර තමයි සාර්ථකව හොඳින් වර්ධනය වෙන පැලයක් එන්නේ. නමුත් එන ඉතුරු 60%ම එන්නේ සාමාන්‍යයෙන් කොළ පැල ටිකක් අඩියක් විතර වගේ උසට හැදෙන ගහක් තමයි හැදෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මේ කට්ට ගහක් කපන්න නැතුව අපි කොහොමද මේකෙන් පැල දෙකක් තුනක් හදාගන්නේ. දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ සාමාන්‍ය කුරුඳු තනි පඳුර දාපු පඳුරක් තමයි මේ තියෙන්නේ. මේකේ පැල පහක් තියුණා. පහෙන් එකක් තමයි සාර්ථක වර්ධනය වෙලා තියෙන්නේ. අනිත් ඔක්කොම කට්ට ගස් විදියට තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් අපි ගස් ටික කපන්න නැතුව කොහොමද කියන එක තමයි මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට පේනවා මේ පඳුරේ පැල හතරෙන් දැන් හොඳ ගහ කපලා අයින් කරොත් මේ කට්ට ගස් හතරත් කපලා අයින් කරන්න වෙනවා. එතකොට අපිට පඳුර එක ගහක්වත් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් මේක කපන්න නැතුව අපි උත්සාහ කරන්නේ ඉක්මනින් පැල ටිකක් හදාගන්න. මේකට කරන්න තියෙන්නේ සාමාන්‍ය මේ පැලේ අඩියක් විතර අඟල් 6ක් 8ක් විතර වගේ දුරින් ගහ හොද්දට නමලා ලී කෝණියක් හරි ගලක් හරි ගහන. ඔයගොල්ලන්ට පේන්නේ නැති මම මේ නමන විදිය. මේකට ඕනි වෙනවා ලී ටිකක් කරුවක් තියෙන ලී කෝණිය දෙකක් එහෙම නැත්නම් ටිකක් බරට තියෙන ගලක්. ගලක් තියන්න යන්න එපා. ලී කරු දෙකක් ගහන්න. ඔයගොල්ලෝ පේන මෙන්න මේවා කපාගෙන තිනවා. මේක විදිහට කපලා ඔයගොල්ලන්ට තියෙන්නේ මේ අත්ත හොඳට බිම් මට්ටමට සමාන්තර මට්ටමට වෙනකම් මේ ගස් දෙක නමන්න. කැඩෙන්නේ නැති වෙන නමන්න. හොඳට නැමෙනවා. කුරුඳු ගස් බය වෙන්න එපා. හොඳට නමන්න. නමලා මේ ලී කරුව ගහලා ගහ නැමෙන විදිහටම තියන්න. සාමාන්‍යයෙන් සති දෙකක් වගේ යනකොට අලුත් රිකිල්ලක් ඕකේ එනවා. ඒ එන රිකිල්ල අපිට පුළුවන් හොඳින් වර්ධනය කරගෙන ඒක එන රිකිල්ල සාමාන්‍යයෙන් හොඳ වර්ධනය වෙන ගහක්. ඔයගොල්ලන්ට මීට කලින් මම වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා ඇති. ඒක කොහොමද ඒක හදන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මම අර ලී කරුවට ගහලා නැමුවා පොඩ්ඩක් තුවාල වෙලා තියෙනවා. සාමාන්‍ය බිමට සමතලා මට්ටමටම ගන්න. අරගෙන ඕකෙන් පැල දෙකක් සමහර විට එක ගහකින් පැල දෙකක් තුනක් එන්න පුළුවන්. එකෙන් හොඳ ගහ තියාගෙන ඉතුරු ගස් ටික අපිට අයින් කරලා පඳුර ටිකක් ඉක්මනින් පැල ටික වැඩි කරගන්න පුළුවන්. ඉතින් හැමෝටම කියනවා මේක පොඩ්ඩක් අත්හදා බලන්න. තමන්ගේ පොඩි ගෙවත් එක කුරුඳු ටිකක් වගා කරලා තිනවනම් පඳුරු වල පැල අඩු නම් වාර පැල දාන්න නැතුව මෙන්න මේ වගේ ක්‍රමයකින් ඔයගොල්ලන්ට පුළුවන් ඉක්මනින් පඳුරේ තියෙන පැල ප්‍රමාණය වැඩි කරගන්න. සාමාන්‍යයෙන් ගහ දෙකක් තියෙන පඳුරක වුණත් තනි ගහ හදලා කපන්න කලින් මෙහෙම හරහට පොළොව මට්ටමට සමාන්තර වෙන්න දාලා ලී කුණ්‍යක් ගහලා දවස් සති දෙකක් තුනක් ඇතුළත පැල ටිකක් හදා ගන්න පුළුවන්. ඉතින්